මේ විග්‍රහයට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි හිතමු දත්ත ගැන. දත්ත කියන්නේ නිකම්ම කරුණු එකතුවක් විතරද? නෑ. RDSS, ඒ කියන්නේ RDF ස්කීම පාවිච්චි කරලා කොහොමද මේ නිකම්ම තියෙන දත්තවලට නියම අර්ථයක්, බුද්ධියක් ලබා දෙන්නේ කියන තමයි අද අපි කතා කරන්න යන්නේ. හරි. එහෙනම් බලමු අද අපි මොනවද කතා කරන්නේ කියලා. මුලින්ම දත්තවලට නීති ඕන වෙන්නේ ඇයි කියන එක. ඊට පස්සේ RDFS වල තියෙන මූලිකම දේවල් දෙකක්. classes සහ properties ගැන පැහැදිලිව කතා කරනවා. ඊළඟට මේවා පාවිච්චි කරලා දත්තවලට පෞල් ගහක් වගේ දෙයක් හදන්නේ කොහොමද කියලාත් බලමු. ඊටත් පස්සේ RDFS වල තියෙන පුදුම හැකියාවක්, ඒ කියන්නේ inference ගැන කතා කරමු. අවසාන වශයෙන් ගොඩක් දෙනෙක් වරද්ද ගන්න තැනක් ගැනත් අපි පැහැදිලි කරගන්නවා. හොඳයි. එහෙනම් පළවෙනි කාරණයට යමු. ඇත්තටම දත්තවලට නීති ඕනද? RDF වගේ පිළිවෙලට දත්ත දැම්මත් ඒ දත්ත විතරක්ම මදි වෙන්නේ ඇයි? අපි මේ ප්‍රශ්නෙට උත්තර හොයමු. හිතලා බලන්න, අන්තර්ජාලයේ හැමතැනම තොරතුරු තියෙනව නේද? කරුණු, නම්, දිනයන් හැමදේම. ඒත් නිකම්ම කරුණු ටිකක් දැක්කා පළියට පරිගණකයකට කොහොමද මේ දේවල් අතර තියෙන සැබෑ සම්බන්ධය, ඒ කියන්නේ අර්ථය තීරුම් ගන්න පුරුවන් වෙන්නේ? මෙන්න මේකට තමයි RDF, ඒ කියන්නේ RDF ස්කීමා අපිට උදව් වෙන්නේ. හරිම සරලව කිව්වොත් RDF කියන්නේ අපේ දත්ත විස්තර කරන වචන මාලාවත් විස්තර කරන්න හදපු තවත් වචන මාලාවක් වගේ දෙයක්. ඒකෙන් අපේ දත්ත කොහොමද තේරුම් ගන්න ඕන කියන එකට නීති මාලාවක්, රාමුවක් හදලා දෙනවා. වැදගත්ම දේ තමයි මේක නිකම්ම කවුරු හරි හිතපු අදහසක් නෙවෙයි, මේක නිල වශයෙන් පිළිගත් දෙයක්. වෙබ් එකේ ප්‍රමිතින් හදන W3C කියන ආයතනයමයි මේකත් හඳුන්වලා දීලා තියෙන්නේ. හරියට HTML CSS වගේමයි. හරි. එහෙනම් අපි යමු RDFS වල මූලිකම ගඩොල් දෙකට. ඒ තමයි classes සහ properties. මේ දෙක තේරුම් ගත්තොත් RDFS කියන්නේ මොකක්ද කියලා ලොකු චිත්‍රයක් මවා ගන්න පුරුවන්. මුලින්ම බලමු ක්ලාස් එකක් කියන්නේ මොකක්ද කියලා. හරිම සරලයි. ක්ලාස් එකක් කියන්නේ යම්කිසි කාණ්ඩයක් නැත්නම් වර්ගයක්. මෙතන දෙන උදාහරණය බලන්න. ඇලිස් කියන සම්පතා person කියන ක්ලාස් එකට එමන් නැත්නම් පුද්ගලයා කියන වර්ගයට අයිති වෙනවා. ඊළඟට property එකක්. property එකකින් විස්තර වෙන්නේ සම්බන්ධතාවයක්. එහෙමත් නැත්නම් යම්කිසි ගුණාංගයක්. දෙයක් තව දෙයකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා කියන්නේ property එකකින්. මෙතන තියෙන හරිම අපූර්ව දෙයක් තමයි RDFS වලදී properties කියන්නේ නිකම්ම label ටිකක් නෙමෙයි. ඒවත් සම්පත්. ඒ කියන්නේ property එකක් ගැනත් අපිට තවත් විස්තර කියන්න පුළුවන්. ඒවටත් subject එකක් හරි object එකක් හරි වෙන්න පුළුවන්. හොඳයි. දැන් තමයි RDFS වල තියෙන නියම බලය අපිට දකින්න ලැබෙන්නේ. ඒ තමයි දූරාවලි. එම නැත්නම් හරියට පෞල් ගහක් වගේ දේවල් දත්ත වලින් හදන්න පුළුවන් වීම. ඒකට අපි පාවිච්චි කරන එක දෙයක් තමයි RDF subclass of. මේකෙන් කියන්නේ එක ක්ලාස් එකක් තවත් ක්ලාස් එකට උපකුලයක්, ඒ කියන්නේ වඩාත් විශේෂිත එකක් කියලා. උදාහරණයක් විදිහට බලන්න, dog කියන්නේ animal ගේ subclass of එකක් කියලා අපි කිව්වොත්, ඒකේ තේරුම යම් දෙයක් dog කියන වර්ගයට අයිති නම් ඒක අනිවාර්යෙන්ම කිසිම සැකයක් නැතුව animal කියන වර්ගයටත් අයිති වෙනවා. හරියට ක්ලාස් වලට වගේම properties වලටත් අපිට මේ දූරාවලිය හදන්න පුරුවන්. ඒකට පාවිච්චි කරන්නේ rdfs.subproperty of. මෙන්න මේකේ තියෙන වැදගත්කම බලන්න. පුතෙක් සිටි කියන property එක දරුවෙක් සිටි කියන property එකේ sub property of එකක් නම් ආදම්ට ආබෙල් කියලා පුතෙක් ඉන්නවා කියලා දත්තයක් තිබ්බොත් RDFS තීරණ සිස්ටම් එකක් ඉබේම තේරුම් ගන්නවා ආදම්ට දරුවෙක් ඉන්නවා කියලාත්. අපි ඒක වෙනම කියන්න ඕන වෙන්නේ නැහැ. හරි. දැන් අපි මේ හැමදේම එකතු වෙලා වැඩ කරන විදිහ RDFS වල තියෙන නියම මැජික් එක ගැන කතා කරමු. ඒ තමයි අලුත් තොරතුරු ඉබේම නිර්මාණය කර ගැනීමේ හැකියාව. මේ ක්‍රියාවලියට අපි කියනවා inference, එහෙමත් නැත්නම් නිගමනය කිරීම කියලා. මේක පදනම් වෙන්නේ හරිම සරල ඒත් හරිම බලවත් if then කියන නීති මාලාවක් මත. ඒ කියන්නේ මෙහෙම දෙයක් ඇත්තනම් එහෙනම් මේ දේත් ඇත්ත වෙන්න ඕන කියන තර්කය මත. මෙන්න බලන්න සරල උදාහරණයක්. පළවෙනි නීතිය. වෑන් එකක් කියන්නේ මොටර් වෙහිකල් එකක උපකුලකයක්. දෙවෙනි කරුණ මයිකා කියන්නේ වෑන් එකක්. ඉතින් RDFS තේරෙන සිස්ටම් එකක් මේ දෙක දැක්ක ගමන් ඉබේම නිගමනය කරනවා එහෙනම් මයිකා කියන්නේත් අනිවාර්යෙන්ම මොටර් වෙහිකල් එකක් වෙන්න ඕනේ කියලා. හරි. දැන් අපි යනවා ගොඩක් අය පටලව ගන්න, සමහර වෙලාවට පළපුරුදු අයත් වරද්ද ගන්න හරිම වැදගත් කාරණයකට.
ප්‍රශ්නේ මේකයි RDFS domain සහ RDFS range කියන දේවල් පාවිච්චි කරන්නේ දත්ත හරිද වැරදිද කියලා බලන්න ඒ කියන්නේ validate කරන්නද නැත්නම් වෙන දෙයක් කරන්නද මේ ගැන ඇති වුණ කතාබහකදී 2006 දී W3C මේලින් ලිස්ට් එකකට ආපු මේ ඊමේල් එකෙන් මේ පැටලැවිල්ල හොඳටම පැහැදිලි කරනවා. එතන කියවෙන විදිහට RDF කියන්නේ දේවල් විස්තර කරන දෙයක් මිසක් දේවල් වලට සීමා පනවන්න හදපු දෙයක් නෙවෙයි. වෙනස හරියටම මෙන්න මේකයි. සීමා කිරීමක් ඒ කියන්නේ වැලිඩේෂන් එකක් කරන්නේ දත්ත නීතියකට අනුව හරිද කියලා බලන එක. නමුත් RDFS වල ඩොමේන් සහ රේන්ජ් කරන්නේ නිගමනය කිරීමක්. ඒ කියන්නේ දත්ත හරි කියලා උපකල්පනය කරලා ඒකෙන් අලුත් කරුණු උත්පාදනය කරනවා. සබ්ජෙක්ට් එකට පර්සන් කෙනෙක් විතරයි දාන්න පුළුවන් කියලා කියනව වෙනුවට RDFS කියන්නේ ඔයා මේ ප්‍රොපර්ටි එක පාවිච්චි කරනවා නම් ඒ සබ්ජෙක්ට් එක අනිවාර්යෙන්ම පර්සන් කෙනෙක් වෙන්න ඕනේ කියන එකයි. මෙන්න මේ උදාහරණයෙන් ඒකේ ප්‍රතිවිපාකය මොකක්ද කියලා හොඳටම පැහැදිලි වෙනවා. Fofe IMG කියන property එකේ domain එක ඒ කියන්නේ ඒකේ subject එක වෙන්න ඕනේ person කෙනෙක් කියන නිර්වචනය කරලා තියෙනවා. ඉතින් කවුරු හරි X Dublin කියන නගරයට Fofe IMG property එකක් දැම්මොත් RDFS system එක ඒක වැරදි කියලා කියන්නේ නැහැ. ඒ වෙනුවට ඒකෙන් නිගමනය කරනවා Dublin කියන්නේ person කෙනෙක් කියලා. බලන්න තර්කානුකූලව හරි වුණත් ඇත්ත ලෝකයේදී ඒක වැරදි.